ඔබගේ විවාහ මංගල්‍ය චාරිත්‍ර හෙළ චාරිත්‍රාන් ප්‍රකාරව ඉෂ්ඨ පීඩ ආදී මේ පූර්ව මස්තකයේදී සංකේතවත් ආකාරයෙන් සිදු කිරීමට නියමිතයි. එසේනම් ඉල්ලා සිටිනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා මේන්ද්‍රමාධිමකිලං භුවන් ලෝකෝත්තමං සරණතං යාධි දේව දේවං එය බහැර කිරීමෙන් බෝකලක් ආයුධීසෙත් අපරක්නා ලෙසට මරුවන් හට බිම්බා කුමරිය සරණ පාවා උදාරව දෙනු ලැබූ සුභකර කාරමකුලෙදී මන කොබාවා මුදාහල ලෙස යුවලගේ පා මකුල් පෝරුව මතයි බෝවා මෙදා පිම්බර මිනව යුවලක් මකුල් පෝරුව මත නගීවා සරණං මුත්තමං ගච්ඡාමි සරණං බුද්ධං මං ඊතං සරණං මුත්තමං ගච්ඡාමි සරණං ධම්මං නත්ති තුයි සංඝං නත්ති තුයිහං බයං සදා වහන්සේ විසින් දේශනා කරන ලද සුවාසු දහස ධර්මස්කන්ධය වෙනුවෙන් තෙමනුව සාරිපුත්ත මොග්ගල්ලාසය වෙනුව නීලපීත ලෝහිත ඕදාත මාජික ප්‍රභාකර කියනා වූ සවණක් ගණරස මුද්‍ර මාලාව වෙනුවෙන් සත්වෙනෝ සත්පත්තිනි මේ ආසී පාරණ ඉරසන් දෙවියන් වහන්සේලා වෙනුවෙන් පොළොවට අධිපති පොළොව මහිනාමියක් ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේ කෙනෙක් වෙත්නම් ඒ උන්වහන්සේ කෙරෙහි වෙනුවෙන් තෝරවි සිදු කරන පළවෙනි චාරිත්‍ර ඒ කායන හරමුණිකේ යුතුව උදත් මහත්මාන් ලබා දෙන්න පෝර්මත්ත පත්ත කරන්නේ වගේ මුතුමන් ලබා දෙන්න උදතර මන්මාන මහකෙන් ලබා දෙන්න ඒ පෝර්මත්ත පත්ත කරන්නේ දෙන්න නොවින් යනා ඒතලු මුර නාගවන් ඒ බුදු බවෙන් තෙරුවන් සිහි කර දලු මුරංගන උදෙසා අපරූප තල ආදි ආදි දේව දේව ධර නාග නාග සුර කෙලි කෙලි මකු දිග තොලොස් කුරුල්ල පසලොස්යන් මකුල් මණ්ඩපයක් කරවා රන්හුළු වාලා රන්කො දීත වාලා රන්කුණු නිල් කුළු පටමස්සා දිනු දුයන් බන්දවා පළොල් පරසතු කඩුකුල් මදාරා යෝපාක්ෂ වෛශ්‍රවණ කියනා වූ සතරවරන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලා කඩුගත් අතින් සතර දොරටුවේ පිහිටවා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයන්න් එරන් පොහුරුවක් තනවා රන් රිදී මුතු මැණික් මාගර ලෝහිතාංක යනාදී පිහිටවා රන් පොහුරුවක් ඊපිට තබා පටවස්ත්‍රාදීන් වසතුන් කරන පූර්ණකට මාරු මණි සසාරන් පහන් දල්වා රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතුවේ කියනා වූ නවග්‍රහයන් වහන්සේලා වට පිළිවෙලා සිද්ධාර්ථ කුමාරයාණන් සහ යසෝදරා දේවීන් වහන්සේ රන් පොහුරුමස්සකේ වැඩ සිටුවා දෙදෙව්ලොවට අධිපති සක්‍ර දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ එරන් කිංගිරි රාජෝත්තමයන්න් වහන්සේගේ එරන් කෙන්ඩියෙන් පෙන් දහරක්වා කොටම උන්ගේ පිහිට පිණිසමන්නා වූ ශ්‍රී ජය මංගල්‍යයක් පුරවන්තු කරනසේක්වා බන්දාන් සම්පූර්ණ සම්පූර්ණ බලපත්ත වච්චේ කාණං චයන් බලං අරහං කාණං තේජින සප්පීතියෝ විවජ්ජන්තු සබ්බ බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේ සබ්බේ මහා කාර්මිකෝ නාථ හිතාය සබ්බ මහණියං පුරිත්වා පාරමී මංගලම් ලැබුවා වූ ආනුභාවයෙන් මේ යුවලට සිතක් ශාන්තියක්ම පීඨනුවක් ජය මංගල ගාථා ගායනා කිරීමට මා ඒ බාලිකාවන්ට ආරාධනා කරනවා. Jitva
සාදු සරණ යුග දිවි කරුත සොම්නසගෙනී තොරා සෝම විදිනා ජීතවා මුනින්දෝ තාන් තේජසා භාවතෝ තිලකං ශ්‍රේෂ්ඨං तात सिद्धि संभवं प्रणमामि सतेतं भक्ति रत्नत्रे හොඳයි අද දිනේදී මේ මනමාල මහත්මයා විවාහ කරගෙන තමගේ සහකාරය සාක්‍රාකෘත ඊශ්වරානි සුර විස්මරඥා සුර සුන්දරානි සුරෙනුත්ත්‍ය ගීතා සුරංගනානි ආදා භීරෝ පීතමානං ආති අන්ධ භූතං ධන කනක සමුර්ධි දන්ත්‍යාමාහාර වෘද්ධින් යුවති ධන සමුර්ධින් කිං විමුර්ධින් පරිජනමහි ජලිතෝ ජීතවා මුනින්දෝ තාන් තේජසා භාවතු තේ කියලා එවිට මෑණියන් පිළිතුරු දෙනවා දස මාසය මා කුස තුල දරාගෙන මේ ලෝකයට මාගේ දියණියව මා ජනිත කරා මාගේ ආදරය සෙනෙහස කරුණාව දයාව ගෞරවයෙන් හිතතිතර උස්මහත් වන හැටි බොහොම ආසාවෙන් ආදරයෙන් බලා සිටියා නමුත් කුමරුනි අද ඇය මාගෙන් වෙන් වී යනවා එය මතක් වෙනකොට දැවෙන ගින්න මේ කඳුළු බවට පරිවර්තනයෙන් රෝරා වැටෙන්නේ කියලා එවිට බමුණු කුමරා කියා සිටිනවා මෑණියනි ශෝක නොවන්න මාහට ඕනෑ තරම් වස්තු සම්පත් තියෙනවා මම ඒවෙන් ඔබට තිළින කරන්න ලබා දුන්නා කියලා ඉවල සඳහන් කරනවා ඒ වගේම බමුණු කුමරා ඊට ආසා සිටිනවා මෑණියනි එසේනම් ඔබතුමිය ලබා දුන්න ඒ කිරිවල ප්‍රමාණය මට කියන්න මෑණියන් කියනවා මාගේ දියණියට ලබා දුන් කිරි මට මෙතකයි කියා සීමා කරන්නට බැරි වුණා මෙතකයි කියා මට දක්වන්න නමුත් කුමරුනි ඔබ පෙරැත්ත කර කර අසන නිසාම මම එක් උපකරණයකින් කියන්නම් රෙදි කච්චියක් පොංගවා හැරියක් නිමක් කරන්නට බැරි තරමකින් දහරාව මාගේ දියණියට ලබා දෙන්නට ආරයක් මිත්‍යක් වගේ නම් නෙමෙයිට වඩා සෑහෙන රෙදි ප්‍රමාණයක් ඒ රෙදි ප්‍රමාණය පිඟෙන්න තරමට කිරි ලබා දුන්නා කියලා ඉවලා සඳහන් වෙනවා කපුරෙද්දෙන් ලියපු රෙදි තමයි ඒ දවස්වල තිබ්බේ හොඳයි එවිට බමුණු කුමරා සුදු රෙදි කච්චියක් ගෙනවිත් මේ මෑණියන්ට තිළින කරලා යන්න හිසමතින් පිළි අරගෙන නව්‍යාපත් යුවලට ආශිර්වාදේ ලබා දෙන්න තියෙනවා යවතුම් පැවතුම් ගමන් බිමන් ආහාර පාන සියල්ල වෙනස් කරගන්නට ඇති මේ දියණිය වෙනුවෙන් වෙහෙසෙන්නට ඇති මේ මෑණියන්ගේ ආදරය සෙනෙහස දයාව කරුණාව ලබා දෙන්නට ඇති මේ හැදිනක් ආකාරයෙන් මේ මංගල සභාව ඉදිරියේදී ලබා දෙමින් යුග ජීවිතේ පිවිසෙන්නට කටයුතු කරලා තියෙන ඒ වගේම ඒ මනමාල මහත්මියගේ ස්වාම පුරුෂයාටින් ජීවිතයේ එක්මෙක් අවස්ථාව ඔක්කාකර දෙකල සුබ්‍රහ්මයයි නම් කළ නායක බමුණු කුල තමයි බ්‍රහ්මාභිෂේකයේ මුල සුබ්‍රහ්ම කියනා බමුණෙකුගේ ගම වසනා සෝමසිලි කියනා කුමරි බමුණට දාව උපනා දස එකඩ මස සරි උපන්දා සිට දුන් කිරි කච්චියක් රෙදි සරි පෙඟෙන්නට ඇත දුවට දුන් කිරි රණින් කිල්ලෝටේ එමුණු එරන් කෙන්දයි රන්ගා උගිරයයි තබා කිරිකඩ රෙන්ද පෙදුවයි රන් හෙප්පු ගත්තේ ඊ පිට තබා නිත්තේ මවුට දුන් සත්තේ එදයි කිරිකඩ ලොව උපත්තේ අදවාමා හටපේ මා වෙනුවෙන් වෙහෙසිරේ දෝතට රුක මාගේ හැම භාවයක ඒතාපි බුද්ධ ජයමං අල්ලා සෙමින් සූරතල් ඕනෝ
මාගේ ආදිවන විතරදී පියතුම ඔබේ පුරුදු ආයයි නුඹේ නාමයට බාරදිලා ආශිර්වාද කරගන්න. හොඳයි මට ඉන්න දිනියක් දෙදෙනෙක් ඒ දිනියක් දෙදෙනෙක් කවදා හරි මේ වගේ පොඩි හිත මැදලා ආශිර්වාද ගන්නට කැමතියි කියලා. ඉතින් මේ වලට අවශ්‍ය කරන්නා වූ ඒ අවවාද අනුශාසන ලබා දෙමින් මේ ජීවිත සාර්ථක කරගන්නට ඔබතුමීගේ ආශිර්වාදය ලබා දෙන්න. ඒ වගේ මේ මනමාල මහත්මයා තමුගේ මෑණියන්සේ මේ මෑණියන් රැක බලා ගන්නා බවට පුරුදු ප්‍රතිඥාවක් දෙමින් දිනේ ලබා දෙන ලබා දීලා ආශිර්වාද ලබා ගන්න. හොඳයි ඊළඟට මා ආරාධනාවෙන් දිනේ බාර ගන්න බාර අරගෙන ආශිර්වාද ලබා දෙන අතර මා මනමාල මහත්මියගේ හේතුමන්ට මෑණියන්ට සිව් කාරණා මේ මනමාල මහත්මයාගේ දෙපාර්ශ්වයටම පොදුයි කාල වේලාව ඉක්ම යන බැවින් තියෙනවා කියලා කතාව කියන ඒ නිසා නිරිඳුන්ට දාගෝ එසිදුහත් කුමරුන් උතුම් මැන්ද මණ්ඩල කිඹුල්වත් පුර නුවර මන්බෙලෙන් උන්දරත්නේ ආනුභාවෙන් වේවා ජය සිරි මංගලම් පවතින බුද්ධ පූජා නිතර පැවතුන අනුවසින් කරපු සටනෙන් පෙරත වසවතු යේ දස පෙරුමන් පෙලෙන් ධම්මරත්නී ආනුභාවෙන් මගින් වෙන තොස්නේ මේ මගුල් පෝරුවෙන් දැන් ඉරතනලලත දෙනිස දෙසවන් මොකය කියලා දොත හරසියා දේවරන්ද තෙන්විද මෙලමිත දෝත දුරු වෙල්ලේ බඩවැල් අටිය තුන් අටිය දෙදන කෙන්ඩේ පතුල දසංගිලි දෝසවල් සියක් අවුරුදු ඔබට මංගලම් දේවසේනානී මංගලම් කුමාරික ජයන් රාජස් මංගල්‍යන භූම දේවී නමෝ නමः පඬුරු දඩු මුර ඔක්පොදි ජය මංගලම් සන්තොසින් මේ පුද දිවැස්ලා දිව්වරම් දෙවී මංගලම් ගත්ත දඩු මුර නෑයෝ පිරිවරා දෙව් මංගලම් පෝරුවෙන් බැස යන්න අවසර දෙන්න දෙවියනි මංගලම්